ආයුබෝවන් සාලයා සමග එකතු වන ඔබට විශේෂ චරිතයක ඔබ නොදන්නා පැතිකඩක් විවර කරන්නයි මේ සූදානම. ළඟ මෙන 2025 පළාත් පාලන ඡන්ද විමසීමේදී කඩුවෙල මහනගර සභාවට ජාතික ජනබලවේග කණ්ඩායමට නායකත්වයේ ලබා දෙමින් නගරාධිපති ධූරය සඳහා තරග වදින රංජන් ජයලාල් සහෝදරයා පිළිබඳවයි මේ කතිකාවත. 1976 වර්ෂය කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනය කළ වර්ෂයයි. එම ඝාතනයෙන් පසුව මුළු රටෙහිම පාසල් විශ්වවිද්‍යාලයක මහා ශිෂ්‍ය අරගල පැවති අතර අපේ කතානායකයා එනම් රංජන් ජයලාල් සහෝදරයා පාසල් ශිෂ්‍යයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් ශිෂ්‍ය අරගලයේ කොටස්කරුවෙකු වෙමින් සිය ජීවිතයේ හැරුම් ලක්ෂයක් සනිටුහන් කරයි. 1981 වසර වන විට සිය පාසල් දිවියේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින වකවානුව තුළ වානේ සංස්ථාවේ දෙවන පියවරේ කොන්ත්‍රාත්කරුවෙකු යටතේ දවසට රුපියල් 8ක් හා පැයකට රුපියල් 150ක අතිකාල දීමනාවක් ලබා දෙන අනියම් සේවකයෙකු ලෙස සේවය කළ අතර ඔහුගේ වචනවලින්ම කියවෙන පරිදි වහල් සේවයේ යෙදුණා. දෙවනා දියරේ අනියම් සේවකයන් ලෙස පෙනී සිටි පිරිසෙන් වැඩි දෙනෙකු වසා දමන ලද තුල්හිරිය පේශකර්ම ආයතනයේ සේවය කර එයින් දොට්ට දැමූ සේවකයන්ය. මේ සේවකයන් සමග සේවය කරමින් ඔවුන්ට සිදු වූ අසාධාරණකම් සම්බන්ධයෙන් හා දැනට ලබා ගන්නා ශ්‍රම සූරා කෑම පිළිබඳ අවුරුදු 18ක්වත් සපුරා නැති රංජන් දැඩි ලෙස කම්පා වෙමින් ඒ පිළිබඳ විරෝධය පාමින් පාපැති මත නැගී විරෝධතාවයක නියැලුණා. එමෙන්ම ඒට පිළිතුරක් ලෙස පසුදින ඔහුට ඔහුගේ කොන්ත්‍රාත් සේවයට සමුදෙන්නට සිදු වූයේ ඔහුට අවුරුදු 18ක් සම්පූර්ණ වී නොමැති බව පවසමින්. ඉන්පසුව 1981 ජූලි 1 වෙනි දින ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය සඳහා වාර්තා කරන අවස්ථාවේදී ඔහුට වයස අවුරුදු 18යි මාස 1යි දින 3ක් විය. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු ලෙස සේවයට බැඳීමෙන් පසුව ඔහුගේ දේශපාලන දිවිය තව තවත් අත්දැකීම් බහුල විය. ඉන්දු ලංකා ගිවිසුම පැවති සමයේදී එයට විරුද්ධව අරගල කළ බවට ඡායාරූප මගින් ලබාගත් දත්ත අනුව NIB 1 විසින් අත්අඩංගුවට ගත්තද ස්ථානෝචිත ප්‍රඥාව අනුව කටයුතු කළ බැවින් රංජන් සහෝදරයා පැය කිහිපයක් තුළ මුදා හැරීමට කටයුතු කර තිබුණා. ඔහුගේ ජීවිතය 1980ට 1989 කාල වකවානුව තුළ බේරී තිබුණේ හාස්කමකට දැයි ඇත්තටම සැක පහළ වෙනවා. එහෙම නොවුනානම් රංජන් ජයලාල් යනු අතුරුදහන් වූවන්ගේ ලයිස්තුවේ ඉහළින්ම සටහන් වෙන්නට ඉඩ තිබුණු පුද්ගලයෙකි. එය එසේ නොවුනේ ඔහුගේ මෙන්ම අපගේද වාසනා මහිමයටයි. පීඩිත පන්තිය වෙනුවෙන් සිහනද පතුරන්නත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට විරුද්ධව නායකත්වය ලබා දෙන්නත් ඔබව අපට බේරාදීම ගැන විශ්වයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ එතරම්ම වටිනා මනුෂ්‍යයෙකි. රංජන් සහෝදරයාගේ දේශපාලන දිවියේ විශේෂම අවස්ථාව උදා වෙන්නේ 1997 පැවති පළාත් පාලන මැතිවරණයේදීය. එම මැතිවරණය සඳහා සෑම පළාත් පාලන ආයතනයකටම තරඟ කළ ජනතා විමුක්ති පෙරමුණෙන් මුළු රටෙන්ම 108 දෙනෙකු තේරීපත් විය. ඒ අතර කඩුවෙල ප්‍රාදේශීය සභාව සඳහා තේරීපත් වූ දෙදෙනාගෙන් එක් අයෙකු වීමට තරම් රංජන් සහෝදරයා වාසනාවන්තයෙකු විය. එතැන් සිට ප්‍රාදේශීය සභාව හා ඉන් පසුව කඩුවෙල මහනගර සභාවයේද මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රංජන් සහෝදරයා
කඩුවෙල ජනතාව වෙනුවෙන් සිය යුතුයකම් ඉටු කළද ඒවා ජනප්‍රිය කරවීමට කටයුතු කළේ නැත. කානුවක් කැපුවත් පන්සලකට ගියත් වීඩියෝ කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරගන්න නූතන දේශපාලඥයන්ට රංජන් ජයලාල් සහෝදරයාගේ නිහඬ සේවය සමග හැරෙන්නවත් බැරි බව සාලයා එඩිතරවම ප්‍රකාශ කරනවා. රංජන් ජයලාල් කියන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. ඒකට හේතුව තමයි විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයා ලෙසට අසාධාරණය හමුවේ අවදි කළ ඔහුගේ අභීත හඬයි. 2002 වර්ෂයේදී ලංකා විදුලි බල මණ්ඩලය විකිණීම සඳහා වූ දේශපාලන කුමන්ත්‍රණය තීරණාත්මකව පැරදවීමට මූලික වී කටයුතු කළ රංජන් සහෝදරයා විදුලි සේවක සංගමයේ පිහිටුවීමටද පුරෝගාමී වුණා. ඔහුගේ දිවියේ වැඩිම කාලයක් පීඩිත කම්කරු ජනතාවට සාධාරණ ඉටු කිරීමම වෘත්තීය දේශපාලන නායකත්වයක් ලබා දීමට කටයුතු කළා. රංජන් ජයලාල් සහෝදරයා කඩුවෙල නගරාධිපති වීමටත් පෙර සිටම තමන්ට හැකි පමණින් පාරවල් සාදා දීම, විදුලි පහන් කණු සඳහා බල්බ ලබා දීම වැනි කටයුතු වල නියැලෙනවා. උදා වෙන වෙසක් මහේ 6 වෙනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් කඩුවෙල මහනගර සභාවට ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක ලෙස තරඟ වදින රංජන් ජයලාල් සහෝදරයා නගරාධිපති කරවීමට කඩුවෙලට ආදරය කරන සෑම දෙනා සමග සාලයාත් සිට ගන්නා බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.